Welcome to SNTK Tech. අලුත්ම ටෙක් සහ travel videos දිනපතා. ඔබත් අනාගතයේ වෙබ් ඩෙවලොපර් කෙනෙක් එහෙමත් නැත්නම් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මම ඔබට මූලික වශයෙන් ඉගෙන ගත යුතු කාරණාව සම්බන්ධයෙන් තමයි අද කියලා දෙන්න යන්නේ. ඒ තමයි වෙබ් සර්වර්ස්. වෙබ් සර්වර්ස් එකක් විදිහට සෑම් කියන වෙබ් සර්වර් එක අපි කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ සහ ඒක ඩවුන්ලෝඩ් කරගන්නේ ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද සහ ඒක කන්ට්‍රෝල් පැනල් එකෙන් අපි අදාළ මොඩියුල් ස්ටාර්ට් කරගෙන කොහොමද ඒක ස්ටාර්ට් කරලා PHP my admin පැනල් එකට ලොග් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි අද දිනේදී මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ සෑම් කියන එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා සෑම් කියන වෙබ් සර්වර් එක අපි ඉන්ටර්නෙට් යන භාවිතා කරන බ්‍රවුසර් එකකට ගිහිල්ලා අපි සර්ච් කරනවා මෙන්න මේ සෑම් කියලා. සෑම් කියලා සර්ච් කරාට පස්සේ අපිට මේ වගේ පෙන්නනවා උඩින්ම එන සයිට් එක තමයි මෙන්න මේ Apache Friends කියලා කියන්නේ www.apachefriends.org කියන සයිට් එක. අපි ඒකට යනවා. ඒකෙදි අපිට බලා ගන්න පුළුවන් Windows වලට ඒ වගේම Mac Linux ඒ වගේ අපි භාවිතා කරන OS එකට අනුව අපි මොකද්ද ගන්න ඕන ඉන්ස්ටෝල් එක කියලා මෙතනදී පෙන්නනවා. දැනට තියෙන මම භාවිතා කරන්නේ Windows 11 operating system එක. ඉතින් ඒකට ගන්න තියෙන latestම SAM server install එක තමයි මේ 8.0 3.30 කියලා කියන්නේ. 8.030 කියලා කියන්නේ. ඉතින් ඒක download කරගන්නවා. මෙතන තියෙන download 64 bit එක. මම download කරගන්නවා. ඒ download කරගත්ත setup එක මං ගාව තියෙනවා මේ downloads folder එකේ මගේ. මම ඒකට ගියාම මේ තියෙන මගේ SAM install එක. මම මේක double click කරනවා. එහෙම නැත්නම් right click කරලා properties ගිහිල්ලා ඒ වගේම ඒක run as administrator දුන්නා නම් ඒත් අපිට මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ඔයාලට පේනවා මේ importance because an activated user account control ඒ කියන්නේ UAC ගැටලුවක් සම්බන්ධයෙන් මෙතනදී අපිට warning එකක් එනවා. ඒ කියන්නේ අපි මේ program file කියන path එකේ මේක install කරන්න එපා කියන එක කියන්නේ. එතකොට අර missing right permissions ටික එනවා අපිට user account control කරනකොට. අපි දන්නවා අපිට එක user account එකකට වඩා තියෙන්න පුළුවන්. ඒ නිසා මේ UAC කියන ගැටලුව එන නිසා කියනවා ඒ program file කියන path එකේ නැතුව මේක වෙනම එකක් විදිහට install කරගන්න කියලා. කොහොමද මේක default install වෙන්නේ program file කියන එක නෙමෙයි. C partition එකේ SAM කියලා folder එකක් ඇතුළේ අපි මේක okay කරනවා. ඊට පස්සේ setup එකේ අපිට install කරගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ welcome to the SAM setup wizard අපි මේක next කරනවා. ඊට පස්සේ මෙතනදී අපිට ඕන ටික අපිට select වෙලා තියෙන්නේ මේ ඕන component එක මෙතනදී select වෙලා තියෙනවා. ඒ ටික අපි next කරනවා. ඊට පස්සේ මෙන්න මෙතනද අපි install වෙන path එක පෙන්නනවා. CAK SAM කියලා folder එකකට තමයි මේක install වෙන්නේ. ඊට පස්සේ the selected folder is not empty please select the different folder කියලා කියනවා. right මේකෙදි මම කියන්නම් මම කලින් install කරලා තිබ්බනේ මේක. මම කලින් install කරලා තිබ්බ නිසා මට මෙතන ගැටලුවක් එනවා. ඒකත් ඔයාලට බලා ගන්නත් එක්ක මම මේ විදිහට කරන්න. මේ SAM කියලා මගේ කලින් install කරලා තිබ්බ මම ඔයාලට ඒක පෙන්වන්න ඕන නිසා තමයි නැවත මේ ඒ වුණාට මම SAM කියන folder එක delete කරේ නැහැ. දැන් බලමු අපි මේක next කරලා. ඒකට මේ ගැටලුවක් වෙන්නේ නැහැ. හරි අපේ language එක ඊට පස්සේ අපි English කියලා දෙනවා. අපි next කරනවා ඊට පස්සේ. හරි. ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් වෙනවා. ඉතින් හරිම සරල දෙයක් තමයි මේකේ තියෙන්නේ. අපි කරේ මොකද්ද? Apache Friends කියන site එකට ගිහිල්ලා අපේ අදාළ OS එකට තියෙන ඉන්ස්ටෝල් එක අපි ඩවුන්ලෝඩ් කරගත්තා. ඒ ඩවුන්ලෝඩ් කරගෙන දැන් අපි මේක ඉන්ස්ටෝල් කරගන්නවා. හරි. මේක ඉන්ස්ටෝල් වෙන්න පොඩි වෙලාවක් යනවා. හරි ඉන්ස්ටෝල් වුණාට පස්සේ මම නැවත එන්නම් ඔයාලට මේක ගැන පැහැදිලි කරන්න. හරි දැන් මගේ වෙබ් සර්වර් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඒක ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔයාලට එතනින්ම ලොන්ච් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මම ලොන්ච් වෙච්ච එක ක්ලෝස් වෙච්ච එක කරපු නිසා මෙතනදී අපිට සර්ච් කරගන්න පුළුවන්. SAM කියලා දැන් සර්ච් කරාට පස්සේ අපිට මෙතනදී පේනවා SAM control panel එක. අපි ඒක ඕපන් කරගමු. ඒක ඕපන් කරගත්තට පස්සේ මේක තමයි මේ SAM වෙබ් සර්වර් එකට අදාළ control panel එක. එතනදී අපිට පේනවා මෙතනදී Apache MySQL ඊට පස්සේ FileZilla ඒ වගේම Mercury ඊට පස්සේ Tomcat ඒ වගේ මොඩියුල් ටිකක් පෙන්වනවා. මෙතනදී අපිට ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ මේ Apache සහ MySQL කියන දෙක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක අපි මෙහෙම ස්ටාර්ට් කරනවා. ඒක ස්ටාර්ට් කරාට පස්සේ මෙන්න මෙතන අපිට කොළ පාටින් පේනවා මේක අපිට ස්ටාර්ට් වෙනවා. හරි. ඊට පස්සේ මේ පෝට් එක ඊට පස්සේ 80 443 දෙක ගන්නවා කොහොමද ඩිෆෝල්ට් ගන්නවා. ඊට පස්සේ ස්ටාර්ට් මොඩ් කරනවා මේකේ MySQL එකත් ඒකත් ඒ විදිහට ස්ටාර්ට් වෙනවා. හරි. ඊට පස්සේ මෙතන මේ
මොඩියුලර් සර්විසස් කියලා එකක් තියෙනවා. මේකදී අපිට මේක ඩබල් ටික් කරලා තිබ්බොත් එහෙම අපි OS එකේ තියෙනවනේ අපිට සර්විසස් කියලා එකක්. අන්නේ සර්විසස් එකට මේක ඇඩ් වෙනවා. මේ දෙක ටික් කරලා තිබ්බොත් එහෙම ඒ කියන්නේ ස්ටාර්ට් වෙනකොට ඔටෝමැටිකලි අපිට ඒක ස්ටාර්ට් වෙන්න දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක මේ කන්ට්‍රෝල් පැනල් එක හරහා මැනුවලි තමයි අපිට ස්ටාර්ට් කරගන්න තියෙන්නේ. හරි. මේක ස්ටාර්ට් කරගන්න විදිය මෙහෙමයි. මේක ස්ටාර්ට් කරන්න කලින් මම ඔයාලට දෙයක් කරලා පෙන්නන්නම්. අපි බ්‍රවුසර් එකට ගිහිල්ලා අපි සර්ච් කරනවා local host කියලා සර්ච් කරනවා. local host කියලා සර්ච් කරාට අපිට මුකුත් මේකෙදි පෙන්වන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මේ control panel එකේ අපි නැවත මේක start කරලා ගිහිල්ලා බලමු browser එකේ මේ local host එක run කරලා මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි මේකේ install කරගත්ත SAMP එක මොකද්ද, ඊට පස්සේ Apache MariaDB PHP password කියන ඊට පස්සේ මේකේ welcome to ඔකේ තියෙන PHP install කරපු version එක ඒ ටික මෙතනදී පෙන්නනවා. ඊළඟට මේකෙදි අපි යන්න ඕන PHP myadmin කියන එකට තමයි යන්න ඕන අපිට database create කරන්න. ඒ දේවල් වලට අපිට යන්න ඕන PHP myadmin කියන එකට. localhost/php myadmin කියන එකට දාලා අපි මේක enter කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ window එකකට අපි එනවා PHP myadmin ගියාට පස්සේ. ඒ PHP myadmin එකට අපිට නිකම්ම log වුණා නේද? දැන් මේකෙදි ඔයාලා දැකලා ඇති මේකේ password එකක් දීලා තමයි root password root කියන username එකත් එක්ක නැත්නම් අපිට වෙන username එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට අපි password එකක් දාන්න තමයි මේකට log වෙන්න ඕනේ. එහෙම වුණාට දැන් නිකම්ම log වුණානේ. හරි. මෙන්න මේක තමයි සරල වුණු මේකෙදි ඔයාලට දැනගන්න තියෙන log වුණාට පස්සේ ඒ password එක දෙන්නේ කොහොමද සහ මේක database එකක් create කරගන්න, table එකක් create කරගන්න, ඒ ටික මම ඊළඟ වීඩියෝ එකේදී අරගෙන එන්නම්. දැනට කොහොමද අපි SAMP web server එක download කරගන්නේ සහ install කරගන්නේ, ඊට පස්සේ control panel එකෙන් අපිට අදාළ services module දෙක run කරගෙන ඊට පස්සේ මේ PHP myadmin එකට log වෙන්නේ කොහොමද කියන එක මේ session එකේදී ඔබ ඉගෙන ගත්තා නම් ඒ ඇති. ඊළඟ එකේදී අපි අතිරික්ත ටික කතා කරමු. හරි, ස්තුතියි. ඊළඟ වීඩියෝ එක එනකොට ඔයාලට දැනගන්න ඕන නම් මම ඊළඟට මේ ටික කරන්න බලාපොරොත්තු වෙනවා. දිගටම මගේ channel එක subscribe කරලා තියාගන්න. අපි ඉදිරියට මේ ගැන සම්බන්ධයෙන් වැඩිදුරටත් කතා කරනවා. ඔබට තියෙන ගැටලු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න මම ඒවට පිළිතුරු දෙන්නම්. Subscribe and follow SNTK Tech. අපිට support එක දෙන්න.